මචං මේ අපේ සම වැකේෂන් එකේ 3 වෙනි දවස. අද අපි ඉති පොඩි අයවත් එක්කගෙන යන්නේ ෂමුනි වලට. ෂමුනි කියන්නේ ප්‍රංශයේ තියෙන පට්ටම ලස්සන නගරයක්. ෂමුනි ප්‍රංශයේ විතර නෙමෙයි මුළු ලෝකෙටම ප්‍රසිද්ධයි. ලෝකේ 4 වටින් මෙන්න මේ ලස්සන නගරේ බලන්න. මොකද ෂමුනි තියෙන්නේ මොන් බ්ලොන් කියන කඳු වැටියේ පහමුල. ඉතින් අවුරුදු පුරාවටම සංචාරකයන් ගෙන්නන් කිසිම අඩුවක් නැහැ. ඒ වගේම අපි හිටපු තැන ඉඳලා ෂමුනි වලට වැටලා තිබ්බ පාරත් හරිම ලස්සනයි. කඳු වලින් පිරීලා පොඩි ගම්මාන අපි ඔක්කොම පහු කරගෙන යනකොට හිතනවා ඉතින් හැමදාම වැකේෂන් එක තිබ්බනම් මරුනේ කියලා. එහෙම නැත්නම් හිතනවා තියෙන ඔක්කොම දාලා මේ වගේ පැත්තකට ඇවිල්ලා පදිංචි වෙන්න කියලා. අපි ඔය යන පාරේ මර සීනියත් නැගලා මම පොඩ්ඩක් නැවතුවා පොඩි වීඩියෝ එකක් කරගන්න කියලා. රොක් ක්ලයිම්බින්. ඔයාලට පේනවා ලොකු අයද පොඩි අයද හැමෝම මෙතන ඉන්නවා. හරි ඉන්ටරෙස්ටිං. මට ඉතින් කරන්න වෙලාවක් නැහැ. ඒක පොඩි අයත් එක්ක කරන්න බෑ. ඔය තව ඉතින් ඇඳුම් ආයිතනුත් තියෙනවානේ. ඒකින්ද මට ඒකට යන්න හම්බුන්නේ නැහැ. නැත්නම් මමත් හරි ආසයි මේ රොක් ක්ලයිම්බින් එකක් කරන්න. ඔන්න අපි ෂමුනි නගරයට ආවා. ටූරිස්ට් ඔෆිස් එකට පොඩ්ඩක් යනවා මොනවද කරන්න තියෙන්නේ අපිට. බලන්න ෂමුනි ආවොත් හොඳම දේ තමයි මේ හොටෙල් දු ටූරිසම් කියන එක. ඒක ෆ්‍රෙන්ච් එකේ තියෙන ටූරිස්ට් ඔෆිස් එක. එතනට ඇවිල්ලා ඉතින් විස්තර ගන්න අපි අතුලට ගිහලා විස්තර ගත්තා. ගොඩාක් විස්තර දුන්නා. ඒ බබාලත් එක්ක යනවා නේද? අනිත් දිනයන්නේ කොහොමද හොඳ කැම්පින් කරනවා නේ. ඉතින් මොනවාද බබාලට කේබල් කාස් යනවා නම් යන්න පුළුවන් පොඩි රූල්ස් ඒක ඔක්කොම තියෙන පොඩි ළමයින්ට අවුරුද්දක් තියෙනවා. උඩටම ගෙනියන එකේ අවුරුදු 3න් අඩු අයට යන්න විදිහක් නැහැ. යන්න ගහට යන්න විදියක් නැහැ. ඒක අපි ඉතින් ට්‍රේන් එකේ බබාලා මේ ඉතින් මේක තමයි තැන ටවුන් එකේ දැසම හරි ලේසි හොයාගන්න. මොනම වැඩේ අපි කාර් එක පාක් කරා පාකින් එකකට දැම්මා. දවසම ඉන්නවනේ යුනිවර්සිටි එකක් දුවද දුවන්න ඕනේ කිව්වා. කමන්නේ අපි බස් එක අරන් යනවා. බස් හරි පයින් යනවා මේ වටේටම ඇවිදගෙන යන්න පුළුවන්. අපි යනවා. අපේ දුවට තමයි දීලා තියෙන්නේ මැප් එක බලලා අපිව හරි පාරේ එක්කන් යන්න වගකීම. මුකුත්ම නොකර ගෙදර ගියොත් දුව තමයි. ගොඩාක් දුරට අපි ওই වගේ දේවල් වලදී අපේ දරුවන්වත් සහභාගී කරගන්නවා. එහෙම කරන්නේ ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් එකක් ලැබෙන්නයි. අනිත් එක ඒගොල්ලන්ව පාටිසිපේට් කරන්න ඕනේ හින්දා. අපිට ටූරිස්ට් ඔෆිස් එකෙන් හොඳ පැහැදිලි කිරීමක් කරා. පේනවාද මේ ෂමුනි ටවුන් එකේ තියෙන ලස්සන. ඒක නම් ඉතින් කියලා වැඩක් නැහැ. ඇවිල්ලම් බලන්න ඕනේ. මම ඉතින් මගේ ඉන්න යුරෝපයේ යාළුවන්ටයි එන්න පුළුවන් හැම යාළුවෙකුටම මම ආරාධනා කරනවා මේ වගේ මේ නගරයට ඇවිල්ලා බලන්න කියලා. ඔයගලන්ට බලන්න ගොඩාක් දේවල් තියෙනවා. ඔන්න ඉතින් අපි ටවුන් එක මැද්දෙන් හිමීට ඇවිදගෙන මේර්දු ග්ලාස් යන ට්‍රේන් එක නවත්තන ස්ටේෂන් එක ළඟට ආවා. ටිකට් ගන්න තැන වීඩියෝ එකක් කරන්න කියලා හිතන් හිටියේ. මට ඒක කරගන්න බැරුව ගියා. මෙතන මේ ඉතින් විනාඩි 20න් ඉස්සර ට්‍රේන් එක තියෙනවලු. ඉතින් මට විනාඩි දෙකකින් ට්‍රේන් එක මිස් වුණා. ඊළඟට අපි යනවා ළමයින්ටත් බඩගිනි ඉඳලා උඩට ගියාම අපිට මේ පික්නික් එකක් ගන්න පුළුවන්ලු. කෑම ගන්න පුළුවන්ලු. දැන්ට වහලා තියෙන එන්ට්‍රන්ස් එක. ඊපස්සේ අපි ගිහිල්ලා මොනේ එකකින් පුළුවන් ටිකක් ගත්ත රිටර්න් ෆැමිලි එකක් තියෙනවා නම් අපේ බබාලා 4 දෙනයි මයි වයිෆුයි ඒගොල්ලන්ට පැකේජ් එකක් තියෙනවා ෆැමිලි එක €100 මම නම් ඉතින් ඒක මට හිතෙනවා හොඳයි කියලා මොකද ගිහිල්ලා ෆැමිලි එකට ලාභයි කියලා. ඔයගොල්ලන් තීරණය කරන්නේ. මෙන්න මචං තියෙනවා රතු කෝච්චිය. මෙන්න මෙයා තමයි අපි උඩට එක්කගෙන යන්නේ. ඔය ලස්සන තැන බලන්න. එතන කියන්නේ මේර්දු ග්ලාස්. අපි දැන් ට්‍රේන් එකේ ඉන්නේ. තාම පටන් ගත්තා විතරේ මම. ඔයාලා මිස්සරම තියෙන්නේ. අන්තු කොහොමද වෙයි? අර බඩගිනිද? පේනවා. උඩට යන්න ෂමුනි ටවුන් එක අපිට පේන්නේ පොඩියට. ෂමුනි ටවුන් එක පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 10ක වගේ උසකින්. මේ ට්‍රේන් එක අපි එක්කන් යනවා මීටර් 1900ක වගේ උසකට. මේ ගමනේ සම්පූර්ණ දුර කිලෝමීටර් 5ක් වගේ තමයි ට්‍රේන් එකට ඒ ගමන සම්පූර්ණ කරන්න යන විනාඩි 20ක් විතර. කන්ද මුදුනේ තියෙන ප්‍රධානම ඇට්‍රැක්ෂන් එක තමයි මේර්දු ග්ලාස් කියන්නේ. ඒක ග්ලැසියර් එකක්. එතනට ගියහම ස්ටේෂන් එකේ ග්ලැසියර් එක දිහාට පැනරමික් view එකක් තියෙනවා. ඒ වගේමයි අයිස් කේව් එකක් තියෙනවා, ග්ලැසියරියම් එකක් තියෙනවා, හයිකින් ට්‍රේල්ස්. ඉතින් ඔය ඔක්කොම බලන්න ඉතින් මං හිතන්නේ පැය දෙක තුනක්වත් ඕනේ. නැත්තම් ඉතින් එතනට ගිහිල්ලා වැඩකුත් නැහැ. හැබැයි මම ඕගලන්ට කියනවා පොඩි අයත් එක්ක යනවා නම් කෝකරත් ජැකට් එකක් දාගෙන යන්න. හිටපු ගමන් සීතල වෙනවා. ඒක නිසා ජැකට් අරගෙන යන එක තමයි හොඳම වැඩේ. ඔන්න ඉතින් අපි හිමින් අපේ අවසාන ස්ටේෂන් එකටත් ආවා. කොහොමද view එකේ තියෙන ලස්සන? සමහර එකට ජූන් ජූලයි මාසවල උදේ 10 ඉඳලා හවස 5 වෙනකම් හැමදාම මේකේ මේ ට්‍රේන් රයිඩ් එක තියෙනවා. ඔයගලන්ට එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයගලන්ට ටිකට් රිසර්වේෂන් ඔන්ලයින් දාන්න ඕනේ. ස්ටේෂන් එකකින් ඉවෙලම ටිකට් ගන්න පුළුවන්. ඉඳගන්න අපිට ඉඳලා යන්නේ. කට්ටිය ඉතින් හැමදේම ආනන්ද
අපි ඉන්නේ මෙන්න මෙච්චරක් උඩින්. ඉතින් අඩිනා 6276යි. මීටර නම් 1973. ඔයාලට මම තව දෙයක් පෙන්නන්නයි හදන්නේ. මේ මොනවද දන්නවද? මේ කාලේ ගොඩක් හිම වැටෙනවනේ මේක. ඒකට ඒ කාලේ ඇම්බුලන්ස් එකක් හරි ආවොත් එහෙම මෙන්න මේවර තමයි කට්ටියව ගිහිල්ලා දාන්නේ. උඩට ගියාම හෙලිකොප්ටර් එකෙන් ඕක ගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. මේ හදිස්සි තියෙන ෂොප් එකක්. සීතලයි හොඳ ජගක් තියෙනවා බලන්න. හදලා තියෙන ඒගොල්ලෝ මේ කඩු පන්ති ලස්සනට හදලා මේකේ නෑ මේකේ නෝම්බ්ලෝ ඉලෙලා පෙතන්ට ආපු මෙතන තියෙනවා ග්ලැසියරියම් කියලා එකක්. මම හිතන්නේ පොඩි මියුසියම් එකක් වගේ එකක් කොයිද. පිට පොඩ්ඩක් ඇවිදින්න ඕනේ. හරි දෙක තුනක්. ඉතින් පෙන්නේ මේක තමයි මම හිතන්නේ ඉස්සර වගේ නෙමෙයි. ඒ ඔක්කොම මේ ඔක්කොම දිය වෙලා මෙතන පෙන්නනවා වීඩියෝ එකක් තියෙනවා. මචං ඔයගලන්ට කියන්න ඕනේ මෙතනට ආවොත් එහෙම ඔයගලන් මේ ග්ලැසියරියම් එක බලන්න අමතක කරන්න එපා. ඒකට හේතුව තමයි මේකේ පෙන්නන්නේ ග්ලැසියර් වලට වෙලා තියෙන දේ ඒකෙහි තිබ්බ ඉතිහාසයයි දැන් තියෙන විදියයි. ඉතින් ඒක අනිවාර්යයෙන්ම බලන්න විනාඩි 2-3ක වීඩියෝ එකක් යන්නේ. ඒ වුණාට ඒක හරිම වටිනවා. පරිසරයට ආදරය කරන මිනිස්සු මේක දැක්කනම් හරියට දුක් වෙනවා. අපි ස්ටේෂන් එකට ආපු ගමන් දෙන්නේ කතා වෙනවා මට ඇහුණා. එක්කෙනෙක් කියනවා මේ මම ගිය පාරවට වඩා ගොඩාක් හිම අඩුයි මේ දා පාර කියලා. ඉතින් මේ මනුස්සයා හරි දුකෙන් කතා කරේ. ඉතින් අපෙන් තවත් දුරස් වෙන දෙයක් තමයි මේ හිම කියන එක. අවුරුද්දෙන් අවුරුද්ද දවසෙන් දවස මේ යන විදිහට හිම ගොඩාක් අඩු වෙයි කියලා තමයි කියන්නේ. මේ වීඩියෝ එක බලුවහම අපිට ඒක හොඳටම තේරෙනවා. ඔන්න අපි ඉතින් අද අපේ දවසේ මේන් විසිට් එක ඉවර කරලා අපි දැන් ට්‍රේන් එක ආයේ පල්ලෙහාට බැස්සා. අපිට ඊළඟ තිබුණු ට්‍රේන් එක පල්ලෙහාට බැහැලා ඉතින් ස්ටේෂන් එකක පොඩි රෙස්ට් එකක් ගත්තා. ඒ ස්ටේෂන් එකේ ඉන්න ගමන් ඉතින් එතන පරණ ට්‍රේන් එකක් තිබ්බා. පොඩි අය නැගලා ඒකේ බලලා සෙල්ලම් කරලා ඉතින් පොඩ්ඩක් පොඩි රෙස්ට් එකක් ගත්තා. අරගෙන ඉතින් අපේ ඊළඟට අපේ අය පොඩි අයව තව තැනකට එක්කන් යන්න කියලා කල්පනා කරා. එතනම තියෙන පොඩියට සෙල්ලම් කරන්න තැනක්. කරපැරි ඉතින් ඒගොල්ලන්ව එතනට තරන් ගියා. ඉතින් උඩට එක්කන් ගියේ එක අපි බැලුවට පොඩි අයට ඒක එච්චරම තේරෙන්නේ නැහැ. ඒගොල්ලන් ගිහිල්ලා බලලාවට. ඒගොල්ලන් ඉන්නේ සෙල්ලම් කරන්නනේ. ඒක නිසා ඉතින් අපි කරපැරි තව තැනක් තියෙන ඒගොල්ලන්වත් එතනටත් එක්කගෙන ගියා. දැන් අපි තව තැනකට යනවා. ශමිනීව තියෙන ළමයින්ට කියනවා ලංකන් පුළුවන් තැනකට මේ අපි යන්නේ මෙතනට දැන් ඊළඟට බලමු එතන ටිකට් වල ගණන් කොහොමද කියලා. මේ තියෙන ටිකට් වල ගණන් ඔය ඔක්කොම ගන්නවා තමයි ටිකට් සිංහ බලමු මොනවද කරන්නේ කියලා. ගල්ලා තමයි හොඳ මේක ගන්න ඕනේ. ඒක මම බියන්විනේ මොන භාෂාවෙන් ලියලා තියෙන්නේ. අයිය. අතන බියන්විනේ කියන භාෂාව. ඔයාලා එකේ ෆොටෝ එකක් තියාගන්න. මේ ඔක්කොම තියෙන්නේ ශම්මුනි වල. Alle info tons. Dennan. හොඳයි ඉතින් ළමයින්ට හොඳ හොඳ දේවල් තියෙනවා.
ඊට පස්සේ අපි ලූජ් එකකට ගියා. මේක නම් නිකන් රයිඩ් එකක් නෙමෙයි. උඩට ගිහින් කන්ද දිගේ වේගෙන් පහළ එන මේ ලූජ් එක අම්මා ඒක නම් ඉතින් අමතක වෙන්නේ නැහැ. මේගොල්ලන් ගිහිල්ලා එන්නේ බලමු කොහොමද ඒගොල්ලන්ගේ අත්දැකීම කියලා. මොකක්ද අත්තේ? ඈ? දිගයි. දිගයිද? අම්මට දිගයි ඊට ඇදී බහිනකොට බහිනවා වෙයිලා. එහෙමයිද? ඉතින් වයිෆ් නම් කියනවා හොඳයි කියලා දිගයි කියලා බලමු. ඒක පුතේ පපා කරන්න නා. නෝ ඉස්සට යනවද? මේක තියෙන්නේ බ්‍රේක් එක කියලා කියන්නේ. මේ මිසර ගත්තම ස්පීඩ් එක මේ පස්තර ගන්න ස්ලෝ වෙනවා. Fast. Okay. මේකේ තියෙන ඔක්කොම මේ ළඟ වෙන්න එපා. ෆිනිෂ් එක කරගෙන මොනවද කරන්න ඕනේ. ඔක්කොම. ළඟට තියෙන අපේ ටුවර් එක පේනවද රෙඩ්? තියෙන රෙඩ් එකේ okay, let's go. Incroyable le truc. Wow. Dis gars, il est long. අපේ ගමන අන්තරයක් ලැබෙන්නේ දැන්. මචං ඔන්න ඔහොම තමයි අපේ වැකේෂන් එකේ තුන්වෙනි දවස අවසන් වුණේ. ශමුනි ආවා. අපි මෙර්දු ග්ලාස් බලන්න ගියා. ග්ලාසිය බැලුවා. පොඩි අය ගොඩාක් විනෝද වුණා. සෙල්ලම් කරා. දැන් ඉතින් හවස වෙලා තියෙන්නේ. හොඳටම මහන්සි. ඔයාලටත් ගොඩාක් ස්තුතියි අපේ වීඩියෝ එක බැලුවට. 4 වෙනි දවසේ 5 වෙනි දවසේ තව වීඩියෝස් දෙකක් තියෙනවා. ඒ දෙක තවත් ලස්සනයි. ඒ අරගෙන එනකන් අපිව subscribe කරලා තියාගන්න. See you soon guys.